අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් එකතු වෙන පුතේ 10 ශ්‍රේණිය රැපිඩ් කවර් ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක. ඉතින් සති 3කට පස්සේ ඔන්න අපි ආයි රැපිඩ් කවර් එකක් අරන් ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලන්ට. අද මාතෘකාව ප්‍රවේග කාල ප්‍රස්ථාර ආශිත හොඳ ගණන් ටිකක් එක්ක මේකේ පොඩි අර ගොඩක් වෙලාවට වාට අහු නොවන පොඩි කොටස් කීපයක් තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙනම් අපි දාමු මාතෘකාව දාන රැපිඩ් කවර් day 2 රැපිඩ් කවර් day 2 මාතෘකාව ප්‍රවේග කාල ප්‍රස්ථාර ප්‍රවේග කාල ප්‍රස්ථාර ප්‍රවේග කාල ප්‍රස්ථාර ප්‍රවේග කාල ප්‍රස්ථාර මාතෘකාව දාන ළමයි ප්‍රවේග කාල ප්‍රස්ථාර ප්‍රවේග කාල ප්‍රස්ථාර මාතෘකාව ප්‍රවේග කාල ප්‍රස්ථාර. හරි, ඒකම අපේ මේ ඔයගලන්ට YouTube link එක දාලා ඇති. ඒක චුට්ටක් අරගෙන ස්ටේටස් පොඩ්ඩක් දාලා දෙන්න. ඔයගලන්ගේ දන්න යාළුවෝ දැනුවත් කරන්න. link එක අරගෙන මේ Zoom එකට වඩා වටින්නේ YouTube එක. YouTube එකේ link එක පොඩ්ඩක් share කරන්න. මම දාලා ඇති group වලට ඔක්කොගෙම group වලින් ඒ අරගෙන ඒක පොඩ්ඩක් ස්ටේටස් දාලා තියන්න. එතකොට live එක ඕන කෙනෙක්ට බලා ගන්න පුළුවන්. හරි, එහෙනම් අපි පටන් ගමු කතා බහ. දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාර කියන මාතෘකාව ගත්තම ටිකක් දරුණු මාතෘකාවක්නේ. එතකොට මේකේ මම මෙන්න මෙහෙම ඔයාට අවස්ථා කීපයක් කතා කරනවා. ඔයා හිතන්න මම එක්තරා චලිතයක් කතා කරන්න මෙන්න මෙහෙම ගන්නවා කියලා. හරි. මම ගන්නවා ළමයි මෙන්න මෙහෙම අවස්ථාවක්. මම මෙහෙම රේඛාවක් ඇඳගෙන මේකේ චලිතයක් අඳින්නයි යන්නේ. හරිද? චලිතයක් අඳින්න යන්නේ. දැන් ඔයා හිතන්න මෙහෙම තියෙනව ළමයි වස්තුවක්. මේ වස්තුවේ ප්‍රවේගය බිඳුවයි ms ඍණ 1. කාලයත් එක්ක යාගේ ප්‍රවේගය වැඩි වෙනවා ළමයි මෙන්න මෙහෙම. අපි ගත්තොත් එහෙම මේක වැඩි වෙනවා 10යි ms ඍණ 1ට. ආයේ එයා ඒ ප්‍රවේගයෙන්ම යනවා මෙන්න මෙතනටත් ප්‍රවේගය 10යි ms ඍණ 1යි. මේ චලිතය මෙන්න මෙතනට ඇවිල්ලා මන්දනය වෙනවා. එතකොට මෙතන ප්‍රවේගය මම ගන්නවා 0යි ms ඍණ 1යි කියලා. හරිද? දැන් මෙහෙම දැම්මම ඔයාට චලිතය තේරෙනවා. ප්‍රවේගය වැඩි වෙලා ඒක ත්වරණයක්. ප්‍රවේගය වෙනසක් නැහැ, ඒකාකාර ප්‍රවේගයක්. ප්‍රවේගය අඩු වෙලා ඒක මන්දනයක්. දැන් මම ඕක මේ පැත්තට චලිතයනේ. මම ඔහොමම මෙයාව හරවලා ගන්නවා ළමයි මෙන්න මේ පැත්තට. ඒ කියන්නේ මෙයාගේ මේ දිශාවට සිදුවන චලිතය බලන්න. ඊට පස්සේ මම ඔයා හිතන්න ඒ පැත්තටත් ඕක ඇඳ කියලා. හරිද? මම මෙතනින් අඳිනවා මෙන්න මෙහෙම මේ මෙතනින් මේක අරන් එනවා මේ පැත්තට. හරිද? දැන් ඔය මේක අපි ඕන වෙන පාටකින් ගමුකෝ. ඒතර තව තේරෙයිනේ. හරි, මම ඒකට කහ පාටින් මේක පාවිච්චි කරන්නම්කෝ. මෙන්න මෙතනින් ගන්නවා ළමයි අපි ආපසු චලිතය. එතකොට මට ආපසු චලිතය මෙන්න මෙහෙම ඇඳගෙන ඉන්න පුළුවන් මේ පැත්තට. ඒ ආරම්භක ලක්ෂයටමයි ඇඳගෙන ඉන්නේ. හොඳේ? හරි. ආරම්භක ලක්ෂයට මම ඔන්නෝම ඇඳගෙන එනවා. හරි. එතකොට දැන් මේ වස්තුවමනේ බිඳුව කියන්නේ. එතකොට අපිට මේ වස්තුවම හරවල එනකොට මෙයා බිඳුවේ ඉඳන් මෙන්න මේ හරියට එනකොට මම ගන්නවා එයාගේ ප්‍රවේගය වැඩි වෙලා. ප්‍රවේගය වැඩි වෙලා මම ඒත් ගන්නම් ප්‍රවේගය යගේ 10යි. හරිද? 10යි ms ඍණ 1. මේ අනිත් පැත්තට. ඒ ප්‍රවේගයෙන්ම මෙතනට එනවා. එහෙනම් ඔන්න ඒකාකාර ප්‍රවේගයක්. 10යි ms ඍණ 1. අර ටික ත්වරණයක්, මේ පැත්තේ ඒකාකාර ප්‍රවේගයක්. දැන් ආයි මෙතනින් මේ පැත්තට මන්දනය වෙනවා. මෙතනට එනකොට ප්‍රවේගය මම ලියනවා 0යි ms ඍණ 1. දැන් මම ත්වරණ ඒකාකාර ප්‍රවේග මන්දන කියන චලිත තුන ඇඳලා තියෙනවා දෙපැත්තට. ළමයි මේවා දෛශික රාශි. රාශිය දෛශිකයක් නම් අපි එක පැත්තකට යන සම්මත චලිතය ධන ලෙස සලකා අනෙක් චලිත ඍණ ලෙස සලකන්න ඕනේ. අන්න ඒ නිසා මම මේ වෙලාවේ ගන්නවා මෙන්න මෙහෙම එකක්. මම ගන්නවා පුතා මේ පැත්තට චලිතය ධනයි කියලා ගන්නවා. මේ දිශාවට සිදුවෙන චලිතය මම ගන්නවා ධන චලිතයක්. ළමයි මේ අතට සිදුවන චලිතය මම ගන්නවා ඍණ චලිතයක් කියලා. හරිද? ඍණ චලිතයක්. පැහැදිලිද? එතකොට මෙතනට මේ පැත්තට එන ධන චලිත, මේ පැත්තට මොනවද? ඍණ චලිත කියලා මම ගත්තා. හරිනේ? ආයි කියන්නේ නම් චලිත වර්ග දෙකයි. මොනවද චලිත වර්ග දෙක? ධන චලිත සහ ඍණ චලිත. එක පැත්තකට ධන අනිත් පැත්තට ඍණ. එතකොට දැන් මේ චලිත නම් කළොත් එහෙම මේ බලන්න
මම මේකේ මෙන්න මේ චලිතය නම් කරන්න පුළුවන් මට ධන දිශාවට සිදුවන ත්වරණය. ධන දිශාවට සිදුවන ත්වරණය. ධන දිශාවට සිදුවන ඒකාකාර ප්‍රවේගය. ධන දිශාවට සිදුවන මන්දනය. පැහැදිලිද? ඔක්කොම ධන දිශාවට. මම මේ පැත්ත ධනයි කියලා ගත්තනේ. හරිද? ඊළඟට මම අනිත් පැත්තේ කහපාට චලිත ටික නම් කරොත් මෙතන බිඳුවේ ප්‍රවේගය මෙතනට වැඩි වෙලා එහෙනම් මෙයා ඍණ දිශාවට සිදුවන ත්වරණයක්. මේක ඍණ දිශාවට සිදුවන ඒකාකාර ප්‍රවේගයක්. මේක ඍණ දිශාවට සිදුවන මන්දනයක්. අන්න එහෙනම් මම මෙතන අරන් තියනවා චලිත 6ක් ඔයාට අද ප්‍රස්තාරිකව නිරූපණය කරන හැටි පෙන්වන්න. ධන චලිත 3යි ඍණ චලිත 3යි. ධන පැත්තට ප්‍රධාන චලිත 3යි ඍණ පැත්තට ප්‍රධාන චලිත 3යි. පැහැදිලිද? මම මෙතන අරන් තියනවා මේ පැත්තට ගත්තු චලිත ධනාගයන් අර පැත්තට ගත්තු චලිත මොනාගයන්ද? ඍණාගයන් කියලා. පැහැදිලි? හරි මම විනාඩියක් දෙන්න ටක් ගාලා මෙන්න මේ අවස්ථා ටික අඳගන්න. හරි ඉක්මනට රූපසටහන දාගන්න මම ඒක සම්පූර්ණ කරන්නම්. දැන් මේ ත්වරණය මම ලකුණු කරන්නම් මේක ධන දිශාවට සිදුවන ත්වරණයක්. මේ ඒකාකාර ප්‍රවේගය ලකුණු කරන්නම් මම ධන දිශාවට සිදුවන ඒකාකාර ප්‍රවේගයක්. මේ මන්දනය ලකුණු කරන්නම් ධන දිශාවට සිදුවන මොකද්ද මන්දනයක්. ඒතර මේ වස්තුව සුදු පාටින් ඇඳලා තියෙන වස්තුව මෙහා චලිත වෙන්නේ මෙන්න මෙහෙට. මේ පැත්තට තමයි චලිත වෙමින් යන්නේ. මේ අතට චලිත වෙමින් යනවා මේ පැත්තට චලිත වෙන්නේ. ඒතර චලිත වෙන ආකාර මම ඇඳලා තියෙනවා. මේ ටික යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. දැන් ප්‍රවේගය අඩු කරනවා. මේ ටික යන්නේ මන්දණයෙන්. එන්න අර වස්තුව බ්‍රේක් ගහනවා පුතා. නේද? හරි. මේක ළමයි අර ඇක්සලරේටර් කරන වගේ අවස්ථාවක්. මේක ඒකාකාර ප්‍රවේගයෙන් නෝමල් නියතව යනවා. මේ ටික බ්‍රේක් ගහන අවස්ථාවක්. එතකොට දිශාව මාරු කරලා ඇඳලා තියෙනවා අනිත් පැත්තට. කහ පෑනෙන් ඇඳලා තියෙන්නේ අනිත් පැත්තට. ඒතර මේකේ මෙතන ඉන්න වස්තුව බිඳුවේ ඉඳන් මේ පැත්ත හැරිලා ගියා කියලා හිතන්නකෝ. එතන මේ පැත්තට යනවා මෙන්න ඍණ දිශාවට ත්වරණයක්. එයා ඍණ දිශාවට ත්වරණයක්. දැන් ඍණ දිශාවට මොන ප්‍රවේගයක්ද? ඒකාකාර ප්‍රවේගයක්. අගයන් වෙනස් වෙලා නැහැ. දිශාව විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ඍණ දිශාවට මොකක්ද? මේ පැත්තට මන්දනයක්. ඍණ දිශාවට මේ පැත්තට මොකක්ද? ඒක මන්දනයක්. හරි. ටක් ගාලා ඇඳලා ඉවර කරන්න චලිතය. චලිතය ඉක්මන ඇඳලා ඉවර කරන්න. ඉක්මන් කරන්න. හයක් එතකොට මෙතන තියෙනවා. හරි. ඒ අතරතුර මම මේකේ ප්‍රස්ථාරයේ හැඩ ටික ඔන්න අඳින්න ගන්නවා. හරි ප්‍රස්ථාරයේ හැඩ ටික. මම මෙහෙම ගහනවා ළමයි ප්‍රවේගය අක්ෂය මෙන්න මෙහෙම ප්‍රවේගය අක්ෂය ඔහම අඳිනවා. ඊළඟට මැද්දෙන් පටන් ගන්න මොකද ප්‍රස්ථාරයේ කාලය අක්ෂයෙන් පල්ලෙහාටත් මේ ප්‍රස්ථාරයේ විහිදෙන හින්දා මෙතනින් ලකුණු කරනවා මෙහෙම කාලය අක්ෂය. හරි. ඔහම කාලය අක්ෂය මම ලකුණු කරනවා මේවා මෙහෙම මේ ප්‍රවේගය මේක ප්‍රවේගය vms ඍණ 1 vms ඍණ 1 මේ පැත්ත ලකුණු කරනවා t තප්පර. එතකොට අපි ප්‍රස්ථාරයේදී හැමතිස්සෙම ප්‍රවේගය තමයි සලකන්නේ කොයි පැත්තටද වෙන්නේ කියන එක. දැන් මේ බිඳුවෙන් උඩු පැත්තට යන ප්‍රවේග ඔක්කොම ධනාගයන්. ඒ ධනාගයන් ටික වැදගත් වෙන්නේ අර ධන චලිත වලට. මේ හරිය ඔක්කොම ධන චලිත. සහ මම මේ කහ පාටින් පෙන්නලා තියෙන චලිත ඔක්කොම ඍණ පැත්තටනේ යන්නේ. එතකොට ඒවට අදාළ ඔක්කොම අගයන් ටික ඍණ ප්‍රවේග නිසා කාලය අක්ෂයෙන් පල්ලෙහාට එන්න ඕනේ මෙන්න මේ ඍණ චලිත ටික. පැහැදිලිද? මම ගන්න පාඩ දෙකෙන් ලකුණු කරා මෙහෙම. හොඳේ. ඒව ලකුණු කරන්න අවශ්‍ය නැහැ. හරිද? මම පොඩ ලකුණු කරලා පෙන්නුවා මෙහෙම. එතකොට මේක මෙතන මේ අපි කරන්නේ මේ ධන චලිත. මම එහාට කරලා ලකුණු කරලා තියන්න. මේ ධන චලිත ටික ආයේ මෙන්න මේ ටික මොන චලිත ටිකද? මේ ලකුණු කරන්නේ ඍණ චලිත ටික. හරිද? කාලය අක්ෂයෙන් උඩ තමයි ධන චලිත ටික. හරි. එහෙනම් අපි මෙන්න ප්‍රස්ථාරය ඇඳගෙන යමු මෙහෙම.
එතකොට මුලින්ම අපිට පැහැදිලි මේකේ ධන චලිතය කතා කරනකොට ඒ ධන චලිතයේදී බිඳුවේ ප්‍රවේගය 10 දක්වා වැඩි වෙලා ඒක තොරණයක්. ඒතර ඒ තොරණය අපි අඳින්නේ ළමයි මෙන්න මෙහෙම. සාමාන්‍ය තොරණයක් විදිහට අඳිනවා. හරිද? සාමාන්‍ය තොරණයක් විදිහට අඳිනවා. එතකොට ඔය තොරණයේ ගතවන කාලය සාමාන්‍යයෙන් අපි ගත්තොත් ළමයි මෙතන යම් කාලයක් නම් ඒ කාලය මෙතනට ගත වෙනවා. හරිද? එතකොට මම ඒක මම ලකුණු කරලා තියෙනවා මම කාලය දීලා නැහනේ. මම ප්‍රවේගය දීලා තියෙනවා. ප්‍රවේගය මෙන්න මෙතන අගය මට ලකුණු කරන්න පුළුවන්. එතකොට ප්‍රවේගය අගය මම දානවා මෙතන 10යි. ඒක ධන 10ක ප්‍රවේගයක් ලබනවා අවසානයේදී මෙන්න මෙතන. හරි? හරි. ඊළඟට ඒකාකාර ප්‍රවේගයක්. ඒකාකාර ප්‍රවේගය පෙන්වන්නේ අපි දන්නවා චලිතය මේවා පන්තියේදී කතා කරා ගොඩක් හොඳට. මෙන්න මෙහෙම චලිත රේඛාවක් තමයි මොකක්ද? ඒකාකාර ප්‍රවේගය. හරිද? ඔය තමයි අපේ දෙවැනි චලිතයේ ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර ප්‍රවේගයේ අවසානයේ කාලය මම දීලා නැති හින්දා මම නිකන් මේක අක්ෂය ලකුණු කරන්න මට හැඩ ටික විතරයි මෙතන පෙන්වන්න ඕනේ. ඔය ඒකාකාර ප්‍රවේගය. ඊට පස්සේ මෙතන ඉඳන් 10 ප්‍රවේගය බිඳුව දක්වා අඩු වෙනවා. ඒ අඩු වෙන චලිතය පුතේ මන්දනයක්. අපි මන්දන රේඛාව වඳිනවා මෙන්න මේ විදියට. හරි? එහෙනම් ඔන්න දැන් අපි ප්‍රධාන අර සුදු පාටින් ඇඳපු චලිත තුන නම් කරලා ඉවරයි. ධන දිශාවට තොරණය, ධන දිශාවට ඒකාකාර ප්‍රවේගය, ධන දිශාවට මන්දනය. දැන් මේ අවසානයේ වස්තුවේ ප්‍රවේගය බිඳුව වෙලානේ. ඒ බිඳුව ගානට මෙතන පේනවා මේ. පේනවද ප්‍රවේගය කීයයිද? බිඳුවයි. හරි ප්‍රවේගය බිඳුවයි. ඊළඟට දැන් අනිත් පැත්තේ චලිත ටික අඳින්න ඕනේ. මෙන්න මේක ඍණ දිශාවට තොරණය. දැන් මේ වැඩි වෙන ප්‍රවේගය ධනාගයක් නෙමෙයිනේ. මම අතන අරන් තියනෝනේ මේ පැත්තට චලිත ධනයි අර පැත්තට චලිත ඍණයි කියලා. මේ ප්‍රවේගය ඍණ ප්‍රවේගයක්. එතකොට දැන් මේ එන්න වැඩි වෙන්නේ ඍණ ප්‍රවේගය. ඍණ ලකුණෙන් කියවෙන්නේ මොකක්ද? දිශාව. එතකොට මෙතන ඉඳන් තොරණය අඳින්න වෙන්නේ මෙන්න මෙහෙම පල්ලෙහාට. තේරෙනවද? එහෙනම් මම මෙන්න මෙතනින්ම පටන් ගන්නවා ඊළඟ චලිතය. මේ මෙහෙම අපිට අඳින්න පුළුවන් ළමයි මොකක්ද? මේකේ තොරණය මෙන්න මෙහෙම ඍණ දිශාවට තොරණයක් එනවා මෙන්න මේ විදියට. පැහැදිලි? ඔන්න ඔය විදියට ඍණ දිශාවට අපිට තොරණයක් ඇඳ ගන්න පුළුවන්. මේ ඇඳේ මොකද්ද එතකොට? ඍණ දිශාවට තොරණය. හරි? ඍණ දිශාවට තොරණය. ඍණ දිශාවට තොරණය. හරි? ඍණ දිශාවට තොරණය. හරි? ඍණ දිශාවට තොරණය. ඊළඟට ඍණ පැත්තට ඒකාකාර ප්‍රවේගයක් අඳින්න ඕනනේ. මේ තියෙන ඍණ පැත්තට ඒකාකාර ප්‍රවේගයනේ 10 ප්‍රවේගයෙන් යනවනේ. ඒක අඳින්නේ කොහමද? ඍණ දිශාවට ඒකාකාර ප්‍රවේගය අපි අඳිනවා මෙන්න මේ විදියට මේ. ඍණ දිශාවට මොකක්ද? ඒකාකාර ප්‍රවේගයක්. හරි? ඍණ දිශාවට ඒකාකාර ප්‍රවේගයක්. එතකොට ඒකයාගේ පුතේ මම දාලා තියෙන්නේ ඍණ 10යි කියලානේ. ඉතින් මට ඕනනම් මෙන්න මෙතන ඉඳන් පුළුවන් මේ කඩේර මෙහෙම යා කළා මෙන්න මෙතන අගය ගන්න කීයයි කියලාද? මෙන්න මේ අගය මම ගන්නවා ඍණ 10යි කියලා. අතන ධන 10යි. එහෙනම් මෙතන අගය කීයයිද? ඍණ 10යි කියලා ගන්න පුළුවන්. හරි? ඊළඟට ඍණ දිශාවට මන්දනය. ඒ කියන්නේ එන්න ප්‍රවේගය ආයි ඍණ ප්‍රවේගය අඩු වෙලා බිඳුව එන්න ඕනේ. ඉතින් බිඳුව තියෙන මේ කාලයක්ෂයේනේ. එහෙනම් ඍණ දිශාවට මන්දනය කියන එක අපිට ඇඳ ගන්න පුළුවන් මෙන්න මේ පැත්තට මේ. ඔන්න ඍණ දිශාවට මන්දනය. හරි? ඒකත් කඩිරි වලින් මට මාක් කරන්න පුළුවන් මේ කාලය දුන්නොත් ලකුණු කරන්න. මෙන්න මෙහෙම ආයේ මෙන්න මෙහෙම. ඔන්න ප්‍රස්ථාරයේ හැඩය. පැහැදිලි කතාව. හරි? ප්‍රස්ථාරයේ හැඩය තමයි ඔය මම දීලා තියෙන්නේ. හරි? කාලය ලකුණු කරේ නෑ ප්‍රස්ථාර හැඩ ටික තමයි ගත්තේ. එතකොට දැන් මම මේ චලිත ටික නම් කළොත් මෙන්න මෙහෙම. මේ බලන්නකෝ. මේ චලිතය අංක 1, මේ චලිතය අංක 2, මේ චලිතය අංක 3, මේ චලිතය අංක 4, මේ චලිතය අංක 5, මේ චලිතය අංක 6 කියලා අර ඇඳ 1 තමයි මේ තියෙන්නේ, අර ඇඳ 2 තමයි මේ තියෙන්නේ, අර 3 තමයි මේ කොටස, 4 තමයි මේ කොටස, 5 තමයි මේ කොටස, අංක 6 තමයි මේ කොටස. පැහැදිලිද? හරි? ඔන්න චලිත 6ට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාර හැඩ ටික ඇඳා. හරි? පාට පාවිච්චි කරලා ගානට චලිත 6ට අදාළ ප්‍රස්ථාර හැඩ ටික ඇඳලා තියෙනවා පිළිවෙලට.
හරි ඔයා ටක් ගාලා සම්පූර්ණ කරගන්න. හරි පාටවල් වලින් ගාන්න පෙන්නලා තියෙනවා ධන පැත්ත ඍණ පැත්ත. දැන් මෙතන තියෙන ඕන ප්‍රවේග කාල ප්‍රස්ථාර හැඩයක්. තේරෙනවද? නිශ්චලතාවය විතරයි මම ඇදලා නැත්තේ. නිශ්චලතාවයක් නම් එන්නේ කාලයක්ෂ දිගේනේ. ඒ හැරුණාම සියලුම ප්‍රස්ථාර හැඩ ටික උතන තියෙනවා. හරි? සියලුම ප්‍රස්ථාර හැඩ ටික උතන තියෙනවා. ගානට කම්ප්ලීට් කරගන්න. ඉක්මන් කරමු. ඉක්මන් කරන්න. පළවෙනි එක තොරණයක්, දෙවෙනි එක ඒකාකාර ප්‍රවේගයක්, තුන්වෙනි එක මන්දනයක් සියල්ල ධන දිශාවට. හතරවෙනි එක ආයි තොරණයක්, පස්වෙනි එක ඒකාකාර ප්‍රවේගයක්, හයවෙනි එක මන්දනයක්. හැබැයි ඒ ටික ඍණ දිශාවට. පැහැදිලි? ධන චලිතයි ඍණ චලිතයි ටික අඳුන ගන්න ඕනේ. එතකොට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් නම් මෙන්න මේ චලිත 6 පිළිබඳ බොහොම හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. පැහැදිලිද? හරි. ওই චලිත 6 පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණොත් ඔයාට ඕන ප්‍රස්ථාරයක් ඇඳගැනීමේ හැකියාව තියෙනවා. හරි. හරි. දැන් මම යනවා මේ වැය ගණනය කිරීම කීපයක් කතා කරන්න. මේ හැඩ ටික මට ඔයාට අඳින්න කියලා දෙන්න ඕන වුණා. මොකද මේක වැදගත්. ඕන ප්‍රස්ථාරයක් ඇඳාම මේ ඍණ චලිත ටිකත් අපිට වැදගත්. මේවා ළමයි සාමාන්‍යයෙන් අර විභාගයේ MCQ රචනාවල මේ චලිතත් අහනවා. තේරෙනවද? මේ චලිතත් අහන අවස්ථා තියෙනවා. එහෙනම් මේකටම සීමා වෙන්න එපා. හොඳේ? තේරෙනවද? ඒකත් දැනගන්න ඕනේ. හැබැයි මේකත් දැනගන්න ඕනේ. දැන් මේ හොඳ උදාහරණ තමයි පුතේ නිකන් හිතන්න බෝලයක් උඩ දාලා ඒ බෝලය උඩට ගිහිල්ලා ආයි බිමට වැටෙනවා. ඒතර බලන්න අවස්ථා දෙකක් ගන්න එපා. බෝලය උඩ යන පැත්ත ධන කියලා ගත්තොත් බිමට වැටෙන පැත්ත ඍණ කියලා ගන්න ඕනේ. මම අතේ තියෙන බෝලයක් මෙහෙම වේගෙන් බිත්තියට ගහලා බිත්තියේ ඒක වැදිලා මගේ ආයි අතට එනවා. ඒතර හිතන්න ඒකත් බලන්න යන චලිතය ධනයි කියලා ගත්තොත් එන චලිතය ගන්න වෙන්නේ ඍණයි කියලා. එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. ඔය ගොඩකට වස්තුවක් උඩ දාලා ඒක උඩරිම උසට වෙනකන් ගිහිලා නිශ්චල වෙලා ආයි පොළවට කඩා වැටෙනකොට ධන ඍණ ભેදය සලකන්න වෙනවා. තේරෙනවද? එතන මම මෙතන ධන ඍණ ભેදයත් එක්ක සියලු චලිත ටික වාට ඇඳලා තියෙනවා. පැහැදිලි? සියලුම චලිත ටික. එහෙනම් මේක හොඳට ඔලුවට ගන්න. ඒක හරි වැදගත්. හරිනේ? හරි. යන් අපි මෙහෙම ලියන්න තරුවක් දාලා ලියන්න මෙහෙම විවිධ චලිත කිහිපයක ප්‍රවේග කාල ප්‍රස්ථාර හැඩ හා ගණනය කිරීම. විවිධ චලිත කීපයක ප්‍රවේග කාල ප්‍රස්ථාර හැඩ හා ගණනය කිරීම. හරි. දාන අංක 1 කියලා. අංක 1 නිශ්චල වස්තුවක් තප්පර 6කදී 18 ms ඍණ 1 ප්‍රවේගයක් ලැබීමට ත්වරණය ප්‍රස්ථාරය ඇසුරෙන් සොයන්න. චුට්ටි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ඇඳලා අපිට වැඩේ කරන්න තියෙන්නේ. මොන පළවෙනි ගාන. හරි. මම මේක අඳිනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. ඔයත් පැන්සලෙන් මේක අඳගන්න. මෙන්න දල ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අඳිනවා මෙහෙම. මේ ප්‍රවේගීය අක්ෂය මේක ඇවිල්ලා කාලය අක්ෂය. මම ලකුණු කරා ළමයි මෙතන කාලය t තප්පර මේකේ ප්‍රවේගය v ms ඍණ 1. හරි. මට අඳින්න ඕනේ පුතා තොරණයක්.
නේද? තොරණේ හැඩය ඔයා දන්නවා දැන් අපි ඇඳා මේක දිශාවක් දීලා නැහැ නේද? අපි කෙලින්ම ධන පැත්තට කියලා ගන්නෙ. මෙන්න තොරණේ හැඩය මෙහෙම ඇඳා. තොරණය අවසානයේ ළමයි ඔයා ලකුණු කරන්න මෙහෙම කාලය මට දීලා තියෙනවා වගේම ප්‍රවේගය අගය දීලා තියෙනවා. කාලය වෙලා තියෙන ළමයි මෙතන බිඳුවයි මෙතෙන්දි තප්පර 6යි. ප්‍රවේගය මෙතන වැඩි වෙලා තියෙනවා කීයටද? 18යි ms ඍණ 1ට. 18යි ms ඍණ 1ට. 18යි ms ඍණ 1ට. හරි. දැන් මගෙන් අහන්නේ තොරණය. ඔය තොරණය ඕනනම් ඔයාලට පුළුවන් මෙන්න මේ රේඛාව මත ලකුණු කරගන්න. a සමානයි අහනව තොරණය. හරි? මේ තොරණය ලකුණු කරන්නේ මේකේ මේ රූල මත. a සමානයි කීයද කියලා අහනවා. හරි. අපි දන්නවා ප්‍රස්ථාරයක් ඇසුරෙන් කොහොමද අපි හොයන්නේ තොරණය? තොරණය සමානයි අනුක්‍රමණය. හරි? ආයි කියන්නේ තොරණය සමානයි අනුක්‍රමණය. තොරණ රේඛාව ඇඳලා අපි අනුක්‍රමණය හෙව්වනම් අපිට අගය එනවා. එහෙනම් මෙන්න මෙහෙම දානවා මේ. මෙන්න මෙහෙම ඉස්සරහෙන් දානවා ළමයි. වාක්‍යය මේ බලන්න. ත්වරණය සමානයි අනුක්‍රමණය. ලියන සම්බන්ධතාවය. ත්වරණය සමානයි අනුක්‍රමණය. ත්වරණය සමානයි අනුක්‍රමණය. මොකද අනුක්‍රමණය කියන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. එහෙනම් මෙතන ගන්නවා අනුක්‍රමණයේ මොකද අදහස? y ඛණ්ඩාංක වෙනස බෙදන්න ඕනේ මොකෙන්ද? x ඛණ්ඩාංක වෙනසෙන්. x ඛණ්ඩාංක වෙනස. එතකොට වෙනස හොයන්නේ කොහොමද? ඕනනම් මෙතන ඛණ්ඩාංක ටික ලියාගත්තා නම් ඔයාලට වැඩේ ලේසි වෙනවා. හරි? මෙතන ඛණ්ඩාංකයේ මුලින්ම ලියන x ඛණ්ඩාංකයේ මෙතනනේ 6යි තප්පරකම. එතන මෙතන එන්නේ කීයද? 18. 6 18. පොඩ්ඩක් ඕන කටු සටහනක් දාගන්න. මෙතන අගය 6 18. මෙතන අගය බිඳුවේ. මෙතන y අගය කීයද? මෙතන y අගය 18යි. මෙතන y අගය බිඳුවයි. මෙතන y අගය 18යි. මෙතන y අගය බිඳුවයි. එහෙනම් මෙතන එනවා y ඛණ්ඩාංක වෙනසට මෙන්න මෙහෙම කොහමද? 18යි ms ඍණ 1 18යි ms ඍණ 1 ඍණ බිඳුවයි ms ඍණ 1 බෙදීම මෙතන x ඛණ්ඩාංකය තප්පර 6 ඍණ තප්පර බිඳුව. මේක නම් ඒකක ඕනෙත් නෑ තප්පර කියන එකට. ඔහොම බිඳුවට අගයක් නෑනේ. ඒකකයක් දාන්න අවශ්‍ය නෑ. එතන උත්තරේ එනවා 18යි ms ඍණ 1 බෙදීම තප්පර 6. ඕක බෙදුවම එනවා 3යි ms ඍණ 2යි කියලා මොකක්ද? තොරණයේ අගය. පැහැදිලි? ඔන්න පොඩි චලිතයක් දුන්නා ඒකට දාලා පොඩි ගණනය කිරීමක්. ලොකු ගාණක් නෙමෙයි. මම අද දවසේ හදන්නේ අනේ වගේ පොඩි තැන් කීපයක්. සහ මතක තියාගන්න මේ ප්‍රස්ථාරයේ තොරණය ලකුණු කරන්නේ මෙන්න මේ රේඛාව මත කියලා. ඒක දීලා නැහනේ. ඒකනේ අහන්නේ දැන් මේ අන්තිම උත්තරේට ගත්තේ මොකේ අගයද මේ? තොරණයේ අගය. ඒ වල අගය ගත්තේ. ඒ වල අගය. මේ ආවේ ඒ වල අගය. හරි? තොරණයේ අගය තමයි අපි ඒ ගත්තේ. නිශ්චල වස්තුවක් තප්පර 6කදී 18යි ms ඍණ 1 ප්‍රවේගයක් ලැබීමට තොරණය ප්‍රස්ථාරයේ ඇසුරෙන් හෙව්වා. හරි? ප්‍රස්ථාරයේ ඇසුරෙන්. අපේ ප්‍රස්ථාරයේ ඇසුරෙන් තමයි අපි හෙව්වේ. හරි. ගාන හරි නේද? අපි යන් දෙවෙනි එකට. ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මගහැරුණා නම්. හරි. මෙන්න දෙවෙනි එකට එනවා. ටක් ගාලා යමු. අංක 2. අංක 2. මෙන්න පොඩ වෙනස් ගානක් ඈ. 2යි ms ඍණ 2 ත්වරණයකින් තප්පර 4ක් චලිත වූ විට ලැබෙන ප්‍රවේගය ප්‍රස්ථාරය ඇසුරෙන් සොයන්න. ටක් ගාලා අඳින් ප්‍රස්ථාරේ. ආයි ලොකු දෙයක් නැහැ. ඉතින් තොරණයක්ම තමයි කියන්නේ. තොරණයට ප්‍රස්ථාරය අඳින්න. පොඩි ප්‍රස්ථාර කැලක් ඇඳලා ඇති තොරණයක් විතරනේ. මෙන්න ඇඳා චලිතයේ මේ අක්ෂ දෙක ලකුණු කරන්න මේක v ms ඍණ 1. හරිද? මේක මොකද? t තප්පර. දැන් ප්‍රස්ථාර රේඛාව අඳින්න ඕනේ තොරණයක්. මම තොරණය අඳින්නම් මෙහෙම මෙන්න තොරණය. මේ ඇඳ තොරණය. තොරණය ඇඳලා මෙතන එනවා ඒකට දාලා කාලගය. මේකට එනවා ප්‍රවේග අගය. හරි? දැන් ලකුණු කරන්න තියෙන්නේ මෙතන බිඳුව හරි
දීලා තියෙනවා මොකද්ද? තප්පර 4ක් හරි තොරණය දීලා. අන්න වෙනස් ගානක් මේ ගානේ තොරණේ අගය දීලා මං කිව්වා නේද? තොරණයක් දුන්නොත් ඒක ලකුණු කරන්නේ රේඛාව මත. තොරණයක් දුන්නොත් ලකුණු කරන්නේ රේඛාව මත. අහන්නේ අවසන් ප්‍රවේගය මෙන්න මෙතන අගය අහන්නේ. ඒක දන්න එක v අන්න බලන්න ලකුණු කරපු විදිය. හරි වැදගත් ඈ. තේරෙනවද? ගොඩක් වෙලාවට අපි හැමතිස්සෙම අනුක්‍රමණය හොයනවනේ. මෙන්න මෙහෙම හදන්න දන්නේ නැහැ ගොඩක් වෙලාවට. තොරණය දුන්නම මේ මෙහෙ ලකුණු කරන්න යන්න එපා. තොරණය රේඛාව මත ලකුණු කරන්න ප්‍රස්ථාරේ. හරි දැන් හොයමු. එහෙනම් මෙන්න ගාන හදනවා. ආයි ගන්න සම්බන්ධතාවයේ තොරණය සමානයි අනුක්‍රමණය. ත්වරණය සමානයි අනුක්‍රමණය. අනුක්‍රමණය කියන එක දන්නවනේ. y කණ්ඩාංග වෙනස බෙදීම x කණ්ඩාංග වෙනස. ත්වරණයේ අගය දැන් දාන්න. දැන් ත්වරණය දන්නවා මේ. රේඛාව මත තියෙන ත්වරණය දන්නවා. ත්වරණයට දාන්න 2ms ඍණ 2 අනුක්‍රමණය ලියන්න. කීයද මෙතන y අගය? මෙතන y අගය v, මෙතන y අගය බිඳුවයි. එහෙනම් මෙතනින් එනවා v ඍණ බිඳුව. කීයද මෙතන x අගය? මෙතන x අගය 4යි, මෙතන x අගය බිඳුවයි. මේක බිඳුවේ බිඳුවනේ. මේක ඇවිල්ලා 4v. එහෙනම් මෙතන x අගය 4යි, මෙතන x අගය බිඳුවයි. එහෙනම් මෙතන එනවා තප්පර 4 ඍණ බිඳුව. එහෙනම් සුළු කරන්න පුතා 2ms ඍණ 2 සමානයි v බෙදීම තප්පර 4යි. v ව හොයන්න දෙපැත්තම වැඩි කරන්න කීයද? තප්පර 4ෙන්. මෙහෙත් වැඩි කරන්න කීයද? තප්පර 4ෙන්. එතකොට කැපෙනවා කොහොමද? මේ බලන්න. මෙයාට මෙයා කැපෙනවා. තප්පර කැපෙනවා මෙතනින් එකකට එකක් ඉතුරු වෙනවා. 4 වරක් 2 උත්තරේ එනවා 8යි ms ඍණ 1 සමානයි v. v සමානයි 8යි ms ඍණ 1යි. හරි 8යි ms ඍණ 1යි. දැකද පොඩි ගාන වුණාට ඉගෙන ගන්න දේවල් තියෙනවා ඈ. හරි අපි අර පුනරීක්ෂණ කොළවල එහෙම මෙහෙම ගණන් තියෙන්නේ නැති. ඒතර සමහරක් අය තොරණය දුන්නාම ලකුණු කරන්නේ වෙන වෙන තැන්වල. තොරණය ලකුණු කරන්න ඕනේ රේඛාව මත. තේරෙනවද? තොරණය ලකුණු කළ යුත්තේ රේඛාව මත. සෑම විටම තොරණය රේඛාව මත. හරිද? හරි. යන් අංක 3 ප්‍රශ්න අංක 3ට එනවා මම. මෙහෙම බලන්න. 10යි ms ඍණ 1 ඒකාකාර ප්‍රවේගයෙන් 10යි ms ඍණ 1 ඒකාකාර ප්‍රවේගයෙන් තප්පර 30ක් චලිත වූ විට විස්ථාපනය ප්‍රස්ථාරය ඇසුරෙන් සොයන්න. ප්‍රස්ථාරය ඇසුරෙන් සොයන්න. ප්‍රස්ථාරය ඇසුරෙන් සොයන්න. ආය ප්‍රවේග කාල ප්‍රස්ථාරය මම මේ චූටි චලිත ගන්නේ මොකද අර මහා ලොකු ගානක් අරගෙන ඔයාට ඒක ඔක්කොම හොයනවට වඩා මේ පොඩි පොඩි ගණන් වලින් මේක කියලා දෙන එක ලේසි. හරි? ඒක හරි වටිනවා. ඒකයි අද මෙහෙම දවසක් ගත්තේ. ගන්න මේක ප්‍රවේගය vms න එක පොඩි පොඩි ගණන් ඈ. චුට්ටි චුට්ටි ගණන් වලින් වැඩේ යන්නේ. p තප්පර. කොහොම ඒකාකාර ප්‍රවේගයක් අඳින්නේ? පටන් ගන්නකොටම කියලා දුන්නා ඒකාකාර ප්‍රවේගයක් අඳින්නේ මෙහෙම ධන පැත්තටනේ ගන්න වෙන්නේ. හරි? ඒකාකාර ප්‍රවේගය අඳින්න මෙහෙම. මෙන්න ඒකාකාර ප්‍රවේගය. ඔන්න ඔතනින් ගමු ඔය වගේ අගයකින් අපි. ඊට පස්සේ ලකුණු කරන්න මේකේ අගයන් ටික. තප්පර කීයද කියන්නේ 30ක්. මෙතන තප්පර 30ක්ලු. එහෙනම් මම ලකුණු කරනවා මේක තප්පර 30ක්. මෙතන බිඳුව මූල ලක්ෂය. මෙතන කීයද 10. 10යි ms ඍණ 1. කොහොමයි තියෙන්නේ? එතකොට හොයන්න තියෙන්නේ මොකක්ද? විස්ථාපනය. විස්ථාපනය කියන්නේ මොකද්ද? දැන් ත්වරණය හොයන්නේ අනුක්‍රමණය හොයලානේ. ත්වරණය හොයන්නේ අනුක්‍රමණය හොයලා. එතකොට විස්ථාපනය හොයන්නේ මොකෙන්ද? වර්ගඵලයේනේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක සම්බන්ධතා දෙකයි. ත්වරණය සමානයි අනුක්‍රමණය, විස්ථාපනය සමානයි වර්ගඵලය. එහෙනම් මම මෙතන ගන්න ඕනේ වර්ගඵලය. මේවා ඉතින් හොඳට කියලා දීලා තියෙන්නේ දැන් හොඳේ මේ පාඩම සෑහෙන්න ගණන් හැදුවනේ. තව අර පොඩි පොඩි දේවල් ටික කොට දාන්නයි මේ අපි ගත්තේ රැපිඩ් කව එක. හරි? ඔයා දන්නවා පන්තිය තුළ සෑහෙන ගණන් ප්‍රමාණයක් හදලා ආයි
සරලයේ චලිතය ළමයි ආයේ හොඳම මට්ටමකට අරන් තියෙන්නේ. දැන් ඉතින් අපේ පන්තියන ළමයිට මේවා මහ ලොකු දේවල් නෙමෙයි. හැබැයි මේ අර චුට්ටි මගහැරෙන දේවල් වලට පොඩි ඉන්ජෙක්ෂන් එකක් තමයි මේ අද දෙන්නේ. තේරෙනවද? ඒතර පොඩි දේවල් ටිකකින් අර පොඩි ගණන් වලින් අර මගහැරෙන තැන් ටික කොට දාලා දෙනවා. හරි? හා. එහෙනම් ගන්න මේක කෙලින්ම විස්ථාපනය සමානයි මොකද්ද වර්ගඵලය. වෙන සම්බන්ධය. විස්ථාපනය සමානයි වර්ගඵලය. වර්ගඵලය. එතන මොකද්ද රූපය? ඍජුකෝණාශ්‍රයක්. ගන්න දිග වැඩි කිරීම පළල. දිග වැඩි කිරීම පළල. කීයද ළමයි දිග තප්පර 30ක් ගන්න. පළල ගන්න කීයද 10යි ms ඍණ එකක්. දැන් මේක කැපෙනවා මෙන්න මෙහෙම මේ. තප්පර කැපෙනවා මෙයාට. ඔන්න ගාන්න උත්තරේ ඇවිල්ලා. මේක වැඩි කරාම 300යි මීටර. මීටර 300යි. මීටර 300යි. හරි මීටර 300යි. මං කරන්න. මීටර 300යි. හරි යන් අංක 4 ඇතිනේ වෙලාව. අංක 4 වැඩි මාත් එක්ක ස්පීඩ් යන්න ඕනේ. එන්න අංක 4 මම කොහොනේ පොඩි අමුතු දවසක් කියලාද? හරි. ඒකේ මේ ලොකු ගණන් නෙමෙයි යන්නේ පොඩි කෑලි වලින් වැඩේ කොට දානවා. චුට්ටි ගණන් වලින්. ඒක මාර සාර්ථකයි වැඩි. හොඳේ. හරි. ලියන්න මෙහෙම ලියන්නකෝ. 2 ms ඍණ එකක ප්‍රවේගයක සිට තප්පර 10කදී තප්පර 10කදී 32 ms ඍණ එක ප්‍රවේගයක් දක්වා ත්වරණය වූ විට විස්ථාපනය ප්‍රස්ථාරය ඇසුරෙන් සොයන්න. ප්‍රස්ථාරය ඇසුරෙන් සොයන්න. කටු රූපයක් අවශ්‍ය නැහැනේ තේරෙනවනේ ත්වරණයක් කියලා. හරි ලොකු චලිතයක් නම් තමයි අපි අර රූප සටහන අඳින්නේ. මේකට ඕනේ නැහැ. හරිද? ගන්නටක් ගාලා මෙහෙම අක්ෂ දෙක. මෙහෙම ගත්තා ප්‍රවේගාක්ෂය. මෙහෙම ගත්තා කාලය. ලකුණු කරමු මෙතන ප්‍රවේගය v ms ඍණ එක කාලය t තප්පර. හරි දැන් එතකොට මොකද්ද වෙන්න ඕනේ? චලිතය ත්වරණයක් හැබැයි ඉන්නේ ප්‍රවේගය දෙකක. ඒ කියන්නේ මෙන්න මේ හරියක ඉන්නේ. වැඩි වෙන්න ඕනේ මෙතනට. අමුතු එකක් ඈ. ඔන්න ඔය වගේ යන්න ඕනේ. කාලය කොච්චරක් වෙද්දිද? කාලය තප්පර 10යි. ප්‍රස්ථාරය එන්නේ මෙන්න මෙහෙම මේ. ඔන්න ත්වරණය. මෙතන අගය 2යි. මෙතන අගය කීයද? 32යි. ඔහොම 32යි. නිකන් අපි සාමාන්‍ය දලාගේනේ ගත්තේ. ඒතර මෙතන බිඳුවයි මෙතන ඇවිල්ලා තප්පර 10යි. බලන්න ප්‍රස්ථාරයේ හැටි හරිද කියලා. හරි. දැන් ත්වරණය හොයනවා නම් ඔන්න ත්වරණය සමාන අනුක්‍රමණය. දැන් මම අහන්නේ විස්ථාපනය. දැන් විස්ථාපනය කියන්නේ මොකද්ද? මේකේ මෙන්න මේ වර්ගඵලය. මොකද්ද මේ රූපය? මෙහෙම දුන්නම රූපය මේ රූපය වෙනස් ඉඳයි මම මේ ගාන ගත්තේ. රූපය ත්‍රිපීසියමක්. ත්‍රිපීසියමේ එක සමාන්තර පාදයක් මේක අනෙක් සමාන්තර පාදය මේක ලම්බක උස මේක. එහෙනම් ගන්න. මෙන්න වර්ගඵල දෙක ත්වරණය අපිට ත්‍රිකෝණය එන්නේ ත්වරණය නිශ්චලව පටන් ගත්තොත්. ප්‍රවේගයක ඉඳලා ත්වරණය වුණොත් එන රූපය ත්‍රිකෝණයක් නෙමෙයි. දැන් පළවෙනි ගණන් වල ආවේ මේ
මෙන්න මේ ගානේ ආවේ බලන්න මේ ත්‍රිකෝණයක්නේ. හේතුව ත්වරණය පටන් ගත්තේ නිශ්චලවනේ. වස්තුව ආරම්භයේ නිශ්චලයි. නිශ්චලව ඉඳලා ත්වරණය වෙලා. නමුත් මේ ගාන නිශ්චලව ඉඳලා ත්වරණය වීමක් නෙමෙයි යම් ප්‍රවේගයක සිට ත්වරණය වීමක්. එතකොට රූපේ ත්‍රිකෝණයක් නෙමෙයි ත්‍රිපීසියමක්. හරි? එහෙනම් මෙන්න ගන්න උත්තරය විස්ථාපනය සමානයි වර්ගඵලය. විස්ථාපනය සමානයි වර්ගඵලය. විස්ථාපනය සමානයි වර්ගඵලය. හරි? වර්ගඵලය හොයමු අපි සමාන්තර පාද දෙකේ එකතුව. සමාන්තර පාද දෙකෙහි එකතුව බෙදීම දෙක වැඩි කිරීම ලම්බක උස. දැන් සමාන්තර පාද බලන්න. එක සමාන්තර පාදයක් මේ තියෙන්නේ. එයාගේ දිග උස හොයාගන්න වෙන්නේ මෙන්න මෙතනින් 32යි. අනෙක් සමාන්තර පාදයේ 2යි. එහෙනම් මේ මෙන්න මේ 32යි ms ඍණ 1 ධන 2යි ms ඍණ 1 බෙදීම 2 වැඩි කිරීම ලම්බක උස එන්නේ මොකද්ද? මෙන්න මේකේ සමාන්තර පාදයක ලම්බක උස මෙන්න මේක. තප්පර 10. ඔයාට මතකද ඔය ත්වරණයෙන් ගමන් කළ විස්ථාපනය හොයනකොට අපි හොයනවා මධ්‍යක ප්‍රවේගය කියන රාශියක්. මේ හොයලා තියෙන මධ්‍යක ප්‍රවේගය. අපිට මේ වර්ගඵලය හොයනකොට ලැබෙන්නේ මේ ආරම්භක ප්‍රවේගය, මේ ආරම්භක ප්‍රවේගය දන අවසාන ප්‍රවේගය බෙදීම දෙක. වැඩි කිරීම මොකද්ද? කාලය. හරි? මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලය කියන්නේ මොකද්ද? විස්ථාපනය. ඒ කියන්නේ අර අපි සමීකරණයෙන් ගාන හදනකොට ඒන මධ්‍යක ප්‍රවේගයම මෙතෙන්දි ගානට ඇවිල්ලා මේ රූපයට ආදේශ කරාදී මේ කොටස මධ්‍යක ප්‍රවේගය. තේරෙනවද? මේ මධ්‍යක ප්‍රවේගය ආරම්භක ප්‍රවේගය දන අවසාන ප්‍රවේගය බෙදීම දෙක වැඩි කිරීම කාලය. හරි? සුළු කරගන්න. 32යි 2යි එකතු වුනහම 34යි. 34යි ms ඍණ 1 බෙදීම 2 වැඩි කිරීම තප්පර 10. එතකොට මේක දෙකෙන් බෙදුවාම 17යි ms ඍණ 1 වැඩි කිරීම තප්පර 10. මේකේ තප්පරයට තප්පර කැපෙනවා. මෙයාට මෙයා කැපෙනවා. උත්තරේ එනවා කීයයි කියලාද? 170යි මීටර. 170යි මීටර. ගන්න ඉක්මනට 170යි මීටර. හොඳ ගානක් ඒක. හදාගන්නටක් ගාලා. මුලින්ම මම දෙපැත්තට චලිතට අදාළ ප්‍රස්ථාර හැඩ ටික කියලා දුන්නා. ඊට පස්සේ දැන් මේ හදන්නේ පොඩි පොඩි ප්‍රවේග කාල ප්‍රස්ථාරවල ගණනය කිරීම කීපයක්. ගණනය කිරීම කීපයක්. ඉක්මන් කරමු. ඒක හදාගන්න අඩුපාඩු තියෙනවා නම් හරි හරි යන් ඊළඟ එක අපේ ලින්ක් එකක් ෂෙයා කරන්න පුතා. YouTube ලින්ක් එක ෂෙයා කරන්න හැමෝම දන්න යාළුවන්ට. හරි වැඩිත් එක සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම දැන් ඔය YouTube එකේ කවුරු හරි ඉන්නවා නම් මේ අපේ ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න 077 16යි 400යි 86 ඔය WhatsApp අංකෙට මැසේජ් එකක් දාන්න. එතකොට අර රැපිඩ් කවර් එකට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. සහ ඉදිරියේදී 10 ශ්‍රේණියට දාලව ඔන්ලයින් ක්ලාස් එකක් අපි වෙනම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට දුර පළාත්වල ඉන්න ඕන දරුවෙක්ට අපිට සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්ලයින් ක්ලාස් එක හරහා. ඒ කියන්නේ දැනට මතුගම විද්‍යාර්ථී ෆිසිකල් ක්ලාස් එකක් යනවා. ඒ වගේම දොඩංගොඩ ඇක්මී ආයතනයේ අපේ තව ෆිසිකල් ක්ලාස් එකක් යනවා. ඊට අමතරව අපේ මුල සිට උගන්වන ඔන්ලයින් ක්ලාස් එකක් ඉක්මනටම අපි පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණියට. ඒ හින්දා එහෙම මොනවා හරි ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවනම් අපිට කන්ටැක්ට් කරගන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එතකොට ඒකේ අපේ සිලබස් එක පිළිවෙලට පාඩම් ටික ලස්සනට කරගෙන යනවා.
පැහැදිලි මුල සිට ගානට කරගෙන යනවා ගණන් ටික හදාගෙන අපි අර හෝල් ක්ලාස් වල කරනවා වගේම ෆිසිකල් ක්ලාස් වල කරනවා වගේම ඔන්ලයින් හරහාත් අපි ඔයගොල්ලන්ගේ ක්ලාස් දෙක ඉස්සරහට පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මොනවා හරි දෙයක් තියෙනවා නම් මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න YouTube ඉන්න අය වගේම Zoom එකකින් ඉන්න අය අපිව නොදන්න අපිව කන්ටැක්ට් නොවිච්ච අය. හරි? හරි. යන් ඊළඟ ගාන අංක 5. අංක 5. ඔන්න තවත් වෙනස් ගානක් දෙන්නේ. ඔන්න බලා ගන්න. අංක 5. අංක 5 ලියන්න නිශ්චල වස්තුවක් නිශ්චල වස්තුවක් නිශ්චල වස්තුවක් නිශ්චල වස්තුවක් තප්පර 4කදී තප්පර 4කදී දෙකයි ms ඍණ 2 ත්වරණයකට ලක් වූ විට අවසාන ප්‍රවේගය හා විස්ථාපනය අවසාන ප්‍රවේගය හා විස්ථාපනය ප්‍රස්ථාරය ඇසුරෙන් සොයන්න. ප්‍රස්ථාරය ඇසුරෙන් සොයන්න. හරි සරලයි ළමයි තොරණයක් තියෙන්නේ. හරි ප්‍රස්ථාරය අඳින් බලන්නේ නටක් ගාලා මෙන්න ප්‍රස්ථාරය චූටි තොරණයක් ප්‍රස්ථාරය පොඩි මං කියන්නේ මේ ලොකු ගණන් හදනවා නෙමෙයි මේ ගාන ඇතුලේ මේ ගණනය කිරීම උගන්වන්නයි මට ඕනේ. හරි අපි අඳිමු ප්‍රස්ථාරය තොරණයක්. එතකොට නිශ්චලයිනේ. නිශ්චලව නම් කෙලින්ම යන්නේ මෙහෙම මේ නිශ්චල තොරණය මෙහෙම. හරිද? එතකොට මෙතන ලකුණු කරගන්න මෙහෙම ඔන්න තොරණය ප්‍රවේග කාල ප්‍රස්ථාරයනේ. හරි එතකොට මේක දාගන්න vms ඍණ 1 ආයේ මේකේ t තප්පර. එතකොට මෙතනගේ බිඳුවයි කියලා ගන්න. එතකොට මේකට එනවා තප්පර 4ක් මේ ඔන්න තප්පර 4. ආයේ තොරණය දීලා තොරණය දුන්නොත් මම කිව්වා කලින් ගානේත් මෙතනයි ලකුණු කරන්නේ. තොරණයගේ ඔය ගොඩක් අය දන්නේ නැහැ මේක. තොරණයක් දුන්නාම කොයි තොරණේ ලකුණු කරන්නේ කියලා දන්නේ නැහැ. හිතා ගන්න බෑ. ඊළඟට 4යි මේකේ ප්‍රවේගය දාගන්න v කියලා. දැන් අපේ මේ ගානේ ප්‍රශ්න දෙකක් අහනවනේ. එකක් අහනවා අවසන් ප්‍රවේගය. අවසන් ප්‍රවේගය හොයන්න වෙන්නේ අනුක්‍රමණය ඇසුරෙන්. මේක අනුක්‍රමණයට ආදේශ කළා. පස්සේ අහනවා විස්ථාපනය හොයන්න වෙන්නේ ප්‍රස්ථාර රේඛාවට යටින් තියෙන රූපේ වර්ගඵලය හොයලා. එහෙනම් ගණන් දෙක පිළිවෙලට හදමු. හරි? එහෙනම් පළවෙනි එක වෙන්න හදනවා. මේ බලන්න පළවෙනි එක ඝන ත්වරණය සමානයි අනුක්‍රමණය. ත්වරණය සමානයි අනුක්‍රමණය. ත්වරණය සමානයි අනුක්‍රමණය. ත්වරණයට ආදේශ කරන අගය 2ms ඍණ 2 අනුක්‍රමණය කියන්නේ y කණ්ඩාංග වෙනස බෙදීම x කණ්ඩාංග වෙනස. මෙතන y අගය v මෙතන y අගය බිඳුවයි. එහෙනම් මෙතනින් එනවා v ඍණ බිඳුව. මෙතන x අගය තප්පර 4යි මෙතන x අගය බිඳුවයි. මෙතන එනවා තප්පර 4 ඍණ බිඳුව. මෙතනින් එනවා 2ms ඍණ 2 සමානයි v වලින් බිඳුවක් ගියාම v මයි මෙතන එනවා තප්පර 4යි කියලා. මේ පැත්තත් වැඩි කරන්න තප්පර 4ෙන් මේ පැත්තත් වැඩි කරගන්න තප්පර 4ෙන්. එතකොට එනවා ගයක් මෙහෙම මෙයාට මෙයා කැපිලා යනවා තප්පර කැපෙනවා මෙතනින් එකකට. එතන උත්තරයක් එනවා කීයයි කියලාද 4 8යි ms ඍණ 1 සමානයි v කියලා එනවා අවසන් ප්‍රවේගය. හරි අවසන් ප්‍රවේගය. හරිද බලාගන්න. ඔය හැදුවේ පළවෙනි තොරණය හොඳේ. තොරණයට ආදේශ කළ හොයාගත්තේ අවසන් ප්‍රවේගය. අපෙන් අහනවනේ අවසාන ප්‍රවේගය හොයන්න කියලා. ඊළඟට ආය අහනවා විස්ථාපනය. ඉතින් විස්ථාපනය නම් කතන්දරේ දන්නවනේ. විස්ථාපනය සමානයි මොකද්ද? වෙන්න රූපේ වර්ගඵලය. මේ වෙලාවට රූපේ එලෙසි පුතේ එන්නේ ත්‍රිකෝණයක්. හරි? ත්‍රිකෝණයක් එන්නේ. හරිද? ඒ ත්‍රිකෝණයක් එන හින්දා අපිට වර්ගඵලය ගන්න පුළුවන් මෙන්න මෙහෙම. හරි? මම මේ මදන්නම් බලගන්න.
මෙන්න ඊළඟ ගාන තරුව දැම්මා. විස්ථාපනය සමානයි වර්ගඵලය. විස්ථාපනය සමානයි වර්ගඵලය. විස්ථාපනය සමානයි වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහමද? භාගය වැඩි කිරීම, දිග වැඩි කිරීම, පළල. ළමයි එනවා භාගය වැඩි කිරීම, දිග කීයද? තප්පර 4යි. හරිද? sorry භාගය වැඩි කිරීම, දිග වැඩි කිරීම, ආධාරකය වැඩි කිරීම, ලම්බ කුස. භාගය වැඩි කිරීම, ආධාරකය වැඩි කිරීම, ලම්බක උස. එතනවා භාගය වැඩි කිරීම, ආධාරකය දිගක්ම තමයි තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ තප්පර 4. ලම්බක උස කියන්නේ පළල ඍජු කෝණාංශයකින් භාගය මේ සමචතුරස්‍රයකින් භාගයක් කියලා නෝ කියන්නේ මේකේ. හරිද? හරි කියන්නේ ත්‍රිකෝණයක් කියන්නේ මේ මුළු රූපයෙන් භාගයක්. ඒකයි භාගයක් ඉස්සරහට එන්නේ. ඒතර ලම්බක උස එනවා කීයක්ද? v අගය කීයද? 8i ms ඍණ 1. හරි? 8i ms ඍණ 1. එතන සුළු වෙනවා මේ බලන්න. ඒක කොහොමද වෙන්නේ? තප්පරයට තප්පර කැපෙනවා. මේකට මේක කැපුණාම 2යි 8 වරක් 2 16යි. උත්තරේ එනවා කීයයිද? මීටර 16ක්. විස්ථාපනය මීටර 16යි. හරි? දැන් එකම ගානක් ඇතුලේ ඔන්න අපි හෙව්වා කොහමද? අවසාන ප්‍රවේගය වගේම මොකක්ද? අවසාන ප්‍රවේගයත් එක්ක හෙව්වා ඒකේ විස්ථාපනය. හරි? විස්ථාපනය. පැහැදිලි? අවසන් ප්‍රවේගයත් එක්ක විස්ථාපනය. හරි? අවසන් ප්‍රවේගයත් එක්ක විස්ථාපනය. හරිද? අඩුපාඩු හදාගන්න. හරි. යන් ඊළඟ ගාන. හරි නේද? අංක 6. අංක 6. අංක 6 ලියන්න. අංක 6 2යි ms ඍණ 1 ප්‍රවේගයක සිට 2යි ms ඍණ 1 ප්‍රවේගයක සිට තප්පර 10කදී තප්පර 10කදී 12යි ms ඍණ 1 ප්‍රවේගයකට ත්වරණය වූ විට ත්වරණයේ අගය ප්‍රස්ථාරය ඇසුරෙන් සොයන්න. පාට තේරෙන්නේ නැද්ද මේ ගණන් ටික මම අරන් ඇවිල්ලා තියෙන්නේ ටිකක් අර අමාරුයි කියන තැන හදන්න. තේරෙනවද? හරි? හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ මේ අමාරුයි කියලා දේවල් නෑ. හොඳේ? හරිද? අපි ගණන් ටික හදලා පොඩ්ඩක් මේකට මෙන්න මෙහෙමයි මේ ගාන හදන්නේ කියලා අයිඩියා එක ලුවට දාගත්තා නම් ඒ ගාන අපිට හදා ගන්න පුළුවන්. දැන් මේකේ මං අරන් තියෙන ඕගොල්ලන් චුට්ටක් පටලව ගන්න තැන් ටික. මේ බලන්න මේ ගණන් 6ම මං හදන්නේ කොහොමද? ඒ ගණන් 6ෙම තියෙන ටිකක් අර ඔයාට එකපාරට ගාන දුන්නාම අර සාම්ප්‍රදායික ගාන නෙමෙයිනේ. නේ? ඒක පොඩ්ඩක් වෙනස්. ඒක අපි ඒ තැන් ටික තමයි මේ අද මං කතා කරන්න ගත්තේ. හරි? ඒක හරි වැදගත් ඈ. හොඳට ගණන් හදපු ළමයින්ට මේ ටික මාර වටිනවා. හරි? හරි. ටක් ගාලා ගමු එහෙනම් ප්‍රස්ථාරය. අදින්න ප්‍රස්ථාරය මෙහෙට. මෙන්න y අක්ෂය. මේ තියෙන x අක්ෂය. මම ලකුණු ගන්නවා v ms ඍණ 1 මේ පැත්තේ t තප්පර. මේකේ ත්වරණයක් කියන්නේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ආරම්භක ප්‍රවේගය 2යි නේ. බිඳුවේ නිශ්චලව පටන් ගන්න ත්වරණයක් නෙමෙයි. මම කලිනුත් කිව්වා මෙහෙම ගණන් එනවා කියලා. නිශ්චලව පටන් ගන්න ත්වරණයක් නෙමෙයි. ඒක තප්පර 10කදී ප්‍රවේගය 12 වෙලා. ඒතර ප්‍රස්ථාර රේඛාව මම ඇඳ ගන්නම් මෙහෙම. ත්වරණයක් නේ. එහෙනම් මෙහෙම ත්වරණයක් දා. ඒතර තප්පර 10කදී තමයි වැඩේ වෙලා තියෙන්නේ. මේ ටික ලකුණු කරා මෙහෙම තප්පර 10යි කියලා. තප්පර 10යි. එහෙනම් මේ ටික ලකුණු කරනවා ළමයි ප්‍රවේගය අගේ.
හරි එතකොට මෙතන තප්පර 10යි අවසන් ප්‍රවේගයේ අගේ එනවා 12ක් කියලා. මෙතන එනවා 12යි ms ඍණ 1. ඕන්න තව වෙනස් ගානක්. දැන් අහන්නේ ත්වරණය. ත්වරණය අහන්නේ මෙන්න මෙයාව. ඔන්න. කලින් මේ වගේ ගානක් හැදුවා මතකද වර්ගඵලය හොයලා. හරි? හරි දැන් බලාගන්න එන. මේකෙදි මොකද කියන්නේ? ත්වරණය සමාන අනුක්‍රමණය. දැන් ප්‍රශ්නයක් මේ ඛණ්ඩාංක වෙනස්. ඇයි නිශ්චල වස්තුව නෙමෙයිනේ. තේරෙනවද? හරි එහෙනම් මෙන්න දැන් ඔය මේ මට්ටමේ ගණන් හදලා යන්න මොකද විභාගයේ ලේසියට එන්නේ නැහැ හොඳේ. ඊය පාර පේපර් එකේ වුණත් සමහර ෆිසික්ස් ගණන් සමහර කෙමිස්ට්‍රි කාරණා ඒවා හොඳට හිතන්න ඕනේ. හිතන තැනටයි පේපර් එක එන්නේ. හරි සයන්ස් පේපර් එක නිකන් කටපාඩමේ ලියන්න බෑ. ගොඩක් ළමයි මෙහෙම ගණන් හදන්න නැතුව නිකන් අර පොඩි පොඩි ගණන් දෙක තුනක් හදලා ගිහිල්ලා විභාගෙට ගිහිල්ලා එකපාරට වෙනස් වුණාම ළමයි ගාන එකපාරට අමාරු වැටෙනවා. ඒක නොවෙන්නයි මේ මම වැඩේ කොට දාන්නේ. මේ පාඩම මගේ හෝල් ක්ලාස් දෙකේම ෆිසිකල් ක්ලාස් දෙකේම දැන් උගන්වලා අවසන්. හරිද? ඒතර මේවැ ගණන් ඕනටත් වඩා හැදුවා. ඒ ගණන් වල පොඩි පොඩි තැන් තියෙනවා තව පැටලෙන තැන් ඒ ටිකයි මේ ගත්තේ. හරි? ආපු ළමයට තේරෙනවා ඇති අද මේකට සහභාගී වෙච්ච ගණන් හදපු ළමයට තේරෙනවා ඇති මේ හදපු ගණන් ටික මාර පොයින්ට් ටිකක්. තේරෙනවද? හොඳම පොයින්ට් ටිකක් තමයි මේ අරන් තියෙන්නේ. පැටලෙන තැන් ටිකක් තමයි මේ අද මම මේම ගත්ත ගණන් හයකින්. හරිද? එහෙනම් ඒක මාර වැදගත්. හරි? එහෙනම් ත්වරණය හොයන්න තියෙන ගමු ත්වරණය සමානයි අනුක්‍රමණය සම්බන්ධතාවය ලියන්න. ත්වරණය සමානයි අනුක්‍රමණය. ත්වරණය සමානයි අනුක්‍රමණය. ත්වරණය සමානයි අනුක්‍රමණය. හරිද? එතකොට ත්වරණයට ගන්න ඒ අගය අනුක්‍රමණය කියන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. ඔන්න පරිස්සමට මෙතන y අගය 12යි මෙන්න අනිත් ලක්ෂය මෙතන y අගය 2යි. මෙතන y දැන් මෙතන මූල ලක්ෂයෙන් ආවනම් ඕක නිශ්චලව ඉඳලා සිදුවෙච්ච ත්වරණයක් නම් මෙතන y අගය 12යි මෙතන y අගය 0යි. මෙදා පාර එහෙම නැහැ වස්තුව නිශ්චලතාවයෙන් නෙමෙයි ත්වරණය වෙලා තියෙන්නේ. ප්‍රවේගයක සිට වෙච්ච ත්වරණයක්. එහෙනම් මෙතන y අගය 12යි මෙතන y අගය 2යි. එහෙනම් ආදේශ කරන ලස්සන්ට 12යි ms ඍණ 1 ඍණ 2යි ms ඍණ 1. ඊළඟට ගන්න මෙතන y x අගය 10යි මෙතන x අගය අවුලක් නැහැ බිඳුවයි. තේරෙනවද? මෙතන x අගය කීයද 10යි මේ. මෙතන x අගය කීයයිද? බිඳුවයි. මෙතන තියෙන බිඳුව. එහෙනම් ගන්න තප්පර 10 ඍණ බිඳුව. එහෙනම් මෙන්න එනවා ත්වරණයගේ ලස්සන පුතේ 12න් දෙකක් ගියාම 10යි ms ඍණ 1 10න් තප්පර බිඳුවක් ගියාම තප්පර 10යි 10ට 10 කැපිලා ගිහලා උත්තරේ එනවා 1යි ms ඍණ 2. බලන්න හරිද කියලා. 1යි ms ඍණ 2. හරි 1යි ms ඍණ 2. හරිද? ගණන් ටික හොඳට හැදුවොත් එහෙම ඔයාට වැඩේ කොට දා ගන්න පුළුවන්. ඉතින් මේකේ ප්‍රවේග කාල ප්‍රස්ථාරවල සර්රේකී චලිතයේ සෑහෙන ගණන් ප්‍රමාණයක් අපි ඔයගොල්ලොන්ට පන්ති වල හැදෙව්වා. හරි ඉතින් ඒ වගේම දැන් අපේ ඔන්ලයින් එකට විතරක් රැපිඩ් කවර් එකට විතරක් සහභාගී වෙන ළමයින්ට මම කිව්වා ඉදිරියේ අපේ ඔන්ලයින් ක්ලාස් එකක් එනවා. හරි ඒතකොට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ලංකාවේ කොහේ ඉඳියත් ඔන්ලයින් එක හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඒතර පාඩම් ටික බොහොම ලස්සනට පිළිවෙලට අපි ගොනු කරලා දෙනවා. බොහොම ලස්සන තියරි පොත් තුනක කෙමිස්ට්‍රි ෆිසික්ස් බයොලොජි විදියට. ඉතින් ඔයගොල්ලන්ට උවමනාවෙන් සහභාගී වෙන්න පුළුවන්. මතක තියාගන්න වැඩ කරන්න. හරිද? හැමතිස්සෙම මම කියන්නේ දැන් 10 වසරේ පුතේ 10 වසර කියන්නේ හරි ලස්සන අවුරුද්දක් සහ භයානක අවුරුද්දක්. මොකද හොඳට වැඩ කරොත් හොඳයි. ඔයා වැඩ නොකර ඉඳියොත් 10 වසර කියන්නේ ටිකක් ඔයාගේ ජීවිතයේ තීරණාත්මක අවුරුද්දක් වෙයි. එහෙනම් මම පුන කියන්නේ වැඩ කරන්න මහන්සි වෙන්න තමන්ට තමන් විතරයි ඉන්නේ. තේරෙනවද? තමන්ට ඉන්නේ තමන් විතරයි. ඒක හොඳට මතක තියාගන්න. හරි? තමන්ව හොඳ තැනකට ගේන්න තමන් මහන්සි වෙන්න. අපිට කවුරුවක්වත් එන්නේ නැහැ පුතේ. කවුරුවක්වත් දේවල් බලෙන් ගෙනත් දෙන්නේ නැහැ. අපි දැනගන්න ඕන අපි වැඩ කළා අපේ තැන හදාගන්න. හරි? හැමදාම ලෝකේ ඉස්සරහට ගිහිලා තියෙන්නේ. හරිද? ලෝකේ හොඳ තැන් වලට ගිහිලා තියෙන්නේ තමන් මහන්සි වෙලා තමන්ගේ වමනාවෙන් වැඩ කරපු මිනිස්සු. එහෙනම් මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ ඕගොල්ලෝ මහන්සි වෙන්න. හරිද? තමන්ව කොට දාගන්න තමන් මහන්සි වෙන්න. එහෙනම් කවුරුවක්වත් නැහැ. මතක තියාගන්න තමන්ව ප්‍රදාන කරගන්න. තමන්ගේ සතුට, තමන්ගේ වැඩ කිරීම, තමන්ව හොඳ තැනකට ගේන්න නිතරම වැඩ කරන්න. හරි? ඒක තමයි දෙන්න පුළුවන් හොඳම උපදේශ. මොකද මේ කාලේදී
හොඳට තමන්ව හොඳ කෙනෙක් කරන්න මහන්සි වුණොත් ඔයාට සෑහෙන ලොකු තැනකට යන්න පුළුවන්. පැහැදිලිද? අපිට ඉන්නේ අපි විතරයි. හොඳින් මතක තියාගෙන හරි තමන්ව හොඳ තැනකට ගේන්න තමන් මහන්සි වෙන්න. එහෙනම් ගිහින් එන්නම් අද රැබිට් කවර් එකේ අපි ලස්සන වැඩක් කරා. මේ ටික හොඳට බලන්න. ආයි දවසක අපි හම්බෙමු තවත් සති 3කින් තවත් ලස්සන රැබිට් කවර් එකක් අරගෙන. එතකන් හොඳින් ඉන්න, සතුටින් ඉන්න, හොඳට වැඩ කරන්න. එහෙනම් ගිහින් එන්නම් පුතේ. බුත්සන්න හැමෝටම අයිබෝවන්.